මෙන්න දැන් ලැබුණු ඉතා කනගාටුදායී පුවතක්. මැද පෙරදිග කලාපය තුළ පවතින දැඩි දේශපාලනික සහ යුදමය අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවේ වැසියන් මිලියන 1.3ක් ඇතුළුව ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් අලුතින්ම දැඩි ආහාර අනාරක්ෂිතතාවයකට සහ කුසගින්නට ගොදුරුවමින් සිටින බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩපිළිවෙල නවතම වාර්තාවන් නිකුත් කරමින් අනතුරු අඟවනවා. ලෝක ආහාර වැඩපිළිවෙල පෙන්වා දෙන්නේ මැද පෙරදිග ගැටුම් හේතුවෙන් ඉන්ධන පොහොර සහ ආහාර මිල ගණන් ලෝක වෙළඳ පොලේ සීග්‍රයෙන් ඉහළ යාම මෙලෙස දුප්පත් රටවල ජනතාවට ඍජුවම බලපා ඇති බවයි. විශේෂයෙන්ම දීර්ඝකාලීන ආර්ථික අර්බුදයකින් පසු යථා තත්ත්වයට පත්වමින් පවතින ශ්‍රී ලංකාව වැනි රටවල් මේ නිසා දැඩි අවධානමකට ලක්ව තිබෙනවා. ශ්‍රී ලංකාවේ සමස්ත බලශක්ති අවශ්‍යතාවයෙන් 63%ක්ම සපුරා ගන්නේ මැද පෙරදිගින් වෙන අතර මෙරට විදේශ ප්‍රේෂණ වලින් 44%ක් සහ තේ අපනයනයෙන් 45%ක්ම ගල්ෆ් කලාපීය රටවල් සමග බැඳී පැවතීම මීට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා. මෙම ගෝලීය අර්බුදයේ බලපෑම නිසා දැනටමත් ලංකාවේ වැසියන් මිලියන 4.7ක් ආහාර හිඟයකින් පීඩා විඳින පසුබිමක අලුතින්ම තවත් ලක්ෂ 13ක ජනතාවක් මූලික ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකිව අසරණ වීමේ අවදානමක් පවතින බවයි WFP සංවිධානය සඳහන් කරන්නේ. ශ්‍රී ලංකාවට අමතරව සෝමාලියාවේ මිලියන 2.5ක් සහ ඇෆ්ගනිස්තානයේ මිලියන 2.3ක ජනතාවක්ද මේ වන විට මෙම අර්බුදයේ ඍජු ගොදුරු බවට පත්ව තිබෙනවා.